1962 බුදුරුමගේ අප්පච්චි පොත් කියවන්න පටන් ගත්තේ රුසියන් සාහිත්‍යය. එයාගේ පුතා වෙච්ච 1998 ඉපදිච්ච මම පටන් ගත්තෙත් රුසියන් සාහිත්‍යය. ඒ හින්දා රුසියන් සාහිත්‍ය කියන්නේ ලංකාවේ අපිට අමතක කරන්න බැරි සාහිත්‍යයක්. සාමාන්‍යයෙන් රුසියන් සාහිත්‍ය ගැන කතා කරනකොට ටොලස්ටොයි ගැන, ගෝකි ගැන, චෙකොෆ් ගැන අපි මහා ඉහලින් කතා කරනවා. හැබැයි මේ හැම නමක් අතරම අපිට අමතක වෙන එක නමක් තියෙනවා. ඒ තමයි ඩොස්ටොයස්කි කියලා කියන්නේ. සාමාන්‍ය දොස්තොස්කි කතාවක් කියවනවා වගේ කියවන්න අපිට ටිකක් අමාරුයි. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි කාලය ටිකක් අරගෙන ගැඹුරින් කල්පනා කරලා දොස්තොස්කිගේ පොත් කියවනවා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා රුසියන් සාහිත්‍යයේ ඇත්තම ලේඛකයා තමයි ෆියදෝර් දොස්තොස්කි කියලා කියන්නේ. ඔහුගේ ප්‍රධාන නවකතා කීපයක් තියෙනවා. ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් එහෙම නැත්නම් අපරාධ සහ දඬුවම, කර්මසු බ්‍රදර්ස්, කර්මසු සහෝදරයෝ වගේ පොත් ඔබ එකපාරක් කියවුවොත් ඔබට තේරෙනවා ඔබේ ජීවිතය අවුරුදු 10කට 15කට පස්සේ නැවත ඒ පොත අරගෙන කියවන්න හිතෙනවා කියලා. ඒ නිසා රුසියන් සාහිත්‍ය කියවනවා නම් රුසියන් සාහිත්‍යයට ඇල්මක් තියෙනවා නම් අමතක කරන්න බෑ දොස්තොයස්කි. මොකද ඔහු තමයි මිනිහා, ඔහු තමයි කතුවරයා.